දාන මත කරනවා. ඔක්කො බයක තමයි ආත්ම විකාරයි. ඔගොල්ලෝ විකාරයි. මේ විකාර නිසාම තමයි මේ වඩදාගේට ධර්මදේශනා පවත්වන්න ඔගොල්ලෝ යෝගාශිර්වාදයේ දිවිගේ රැකවරණය ප්‍රාර්ථනා කරනවා. අපි අපේ විශාල ශක්තිය ධෛර්යයෙන් පින් අනිසාසන පවත්වමින් විමහා පින්කම සාර්ථක කරගන්නට නායකපයි මහාන් සිතුදා උපදෙස් කළා. ඒ වගේම තමයි අද දෙදෙනෙකුට ප්‍රතිපකාර ක්‍රියක පහසුයයි නොමතාර කියන්නයි. කවර දෙදෙනෙකුට දෙයක් මවය පියා යන වේදනාටය පින්නක්දී එසේ වූවත් අද දින දරුවන් නැති දෙමාපියන් අසරණ වී ඇති ආකාරය පිළිබඳවද අපිට අහන්නට ලැබෙනවා. සුදා සතුටකට සිංහති සිංහල බෞද්ධයා කියලා කියන්නේ තමන්ගේ හිතේ තියෙන දේවල් කියන සමහර ගුරුවරු කතා කරන්නේ ඔබබන්තු කියලා. පොතේ කවදාවත් හැදූ වැදූ අම්මට විහිළුවටවත් එහෙම කතා කරන්න එපා. මොකද පුතේ අම්මා පව් අම්මිට විහිළුවට හරි ඉරියව්වට ලැබෙන විපාකය මොකක්ද කියලා. ඔයා දැකලති පාරි තැන් තැන් වල කුණු කානුවල ඕජස් වැක්කිරෙන හරියට කුසට ආහාරي ස්වාමීන් වහන්සේලාට මහා ජනගණනක් අද පැදිරිගිරිය අයිතිසයක් එකතු කරගෙන පඩතාවේ ස්ථානභාර නිලධාරිතුමිය එයාදී නිලධාරි මඩුල්ල අපට ශක්තිය ධෛර්යයක් ලබා දුන්නා. මේ සූදානම ස්වාමීන් වහන්සේලා වැඩම කරවනවා. පාද පත්ම මංගල ස්ථානාධිපතිතුමා ඉදිරිපත් වෙනවා. ස්වාමීන් වහන්සේලා වඩම්මගේ අනුචාල ජනකායක් ඉන්නවා. පරිස්සමට ස්වාමීන් වහන්සේලා වඩම්මමු. ඉතාමත්ම පරිස්සමට මං හිතන්නේ පරිස්සම් වෙන්න ඕන අවස්ථාවක්
වාර්තාවක් වේගෙන් ඊතරම් අතිවිශාල ජනකායක් අද එකතු වෙලා ඉන්නවා මේ මොහොතේදී මාතර නිවුණු අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා මේ අර ෆෝන් එකත් අතර බං ඒ කඩම්බි වාහනේ නැගලා පයින් ආපහු පයින් යන්න වාහනේ අග්‍රවාද පරිස්සමෙන් තමන්ගේ නිවසවලට යන්න කියන ගෞරවනීය ඉල්ලීම සිදු කරනවා. එහෙමනම් සෝනිය සිනමාත්මාගේ අපූර්ව පදවලදී සුන්දර පිටකම වෙලෙස ලැබෙනවා. ඔළුවට දිලා යති. අපට නොවේ බබුට මරෝ ලඩා වෙන්නේ. පිටක හරි අයින් වෙන්න. නම්බරේ තියනවනේ කෝල් එකක් දෙන්න අනිවාර්යෙන් ගන්න